අපි දැන් මෙතනින් පිටත් වීමට ළඟයි. මොකද අද දුර ගමනකට පිටත් වෙලා තියෙන්නේ. අපි අහම්බෙන් දැක්ක නිසා තමයි මෙතෙන්ට ගොඩ වුනේ. ගඟෙන් ගොඩ වෙලා කකුල් දෙක මැදට එරිලා තුන් දෙනා කොහොම හරි අරන් අපි ජයගත්ත බුදුහාමුදුරනේ. අපි ඔබ වහන්සේ බැලීමට තමයි මෙතෙන්ට පැමිණියේ. සාදුසා අපිට මෙහෙම වතුරකට යට කරන්න අපේ මිනිස්සු හිතුවේ නැහැ. නමුත් තවත් මිනිසුන්ගේ ජීවිත රැක ගන්න ඕන නිසා තමයි අපි මේ දේවල් කරලා ගියේ. සමාවෙන්ට බුදු සාදු. මොකද ඇත්තටම දුකක් තියෙනවා මේවා මේ විදිහට දාලා යන්න. මේ පේනවනේ. ඔන්න අපි මේ දොර වහලම තිබ්බේ. එක දොරයි අරලා තිබ්බේ. ඔන්න ඒ විදිහටම අපි එළියට පිටත් වෙනවා මේ පරිසරේ. තවත් එහා පැත්තේ පේනවා අපිට බලමු. මේක අංග සම්පූර්ණයෙන්ම යට වෙනවා. මොකද හේතුව? කපු කොටුව කියලා ගහලා තිබ්බ එක න වැහිලා ගිහිල්ලා මේ වෙනකොට ඔන්න අපි මෙන්න පඩිපෙල් පවා දැන් දිස් වෙනවා. මෙන්න මගේ යාළුවෝ අනිත් අය එරෙනවා. කම්බි යනවා. හැබැයි අපි ගමන අතාරින්නේ නැහැ. මේක තමයි ආවාසගේ මට හිතන විදිහට දැනෙන විදිහට මේ අපි තුන්දෙනා ගෙවල් ඇතුළේ හොඳ සම්පූර්ණ යනවා. ඔබට තාමත් මේ තව තියෙනවා සිවුරු මල්ලි තනිකර උල් තියෙනවා. මේ තමයි කුස්සිය ආවාසගේ. අපි මෙතනින් පිටත් වෙන්න යන්නේ. මොකද තව ගොඩක් දුර යන්න තියෙනවා. මේ තියෙන්නේ ඉතින් දුකයි යන්න දාලා මේවා මොනවා වුණත් මෙතනක් ගොඩ නැගිල්ලක් තිබිලා තියෙන්නේ. තාම සිවුරු එතකොට බුදු පිළිමට වලට කිසිවක් සිදු වෙලා නැහැ. අවුරුදු 9යි දැනට. මිනිසු ඇත්තට මේවා දකිනකොට නම් හිත වහවන්න තියෙනවා. මොකද අවුරුදු පරම්පරා ගානක දේවල් තමයි ලග්ගල මිනිසු නැති කරගෙන ගිහිල්ලා තියෙන්නේ. වන්දි දුන්නා. හැබැයි ඊට වැඩිය අපේ ඉපදුණු දා ඉඳන් ස්වරූපයක්ම ඇවිල්ලා තිබ්බා. හීනයක් දැක්කත් ඒ ස්වරූපවල තමයි අපි දකින්නේ.